right මේ ගාන මොකද්ද මේ තියෙන්නේ 11 වසර දෙවෙනි වාර විභාගය වයම පළාත් පේපර් එකේ 2026 අවුරුද්දට අදාළ ගාන තමයි මේ තියෙන්නේ මේ තියෙන වර්ගජ සමීකරණ සම්බන්ධ ගැටලුවක් තියෙන්නේ හරි බලමු අපි උපකරණයක් භාවිතයෙන් පොළවේ සිට ඉහළට විසි කරන ලද බෝලයක් හරි බෝලයක් පොළොව මට්ටමේ සිට පිහිටන උස h සහ ඊට ගත වූ කාලය t අතර සම්බන්ධය h සමානයි 12යි t ඍණ t වර්ග මගින් ලබා දෙලු. උස මීටර හා කාලය තප්පර වලින්. හරි සම්මත ඒකක වලින්. බෝලය පොළවේ සිට මීටර 10ක් ඉහළින් ඇති අවස්ථාවේ හරිද ගත වී ඇති කාලය t වර්ග ඍණ 12යි t ධන 10 සමානයි බිඳුව වර්ග සමීකරණය මගින් ලබා දෙන බව පෙන්වන්නලු. සාමාන්‍යයෙන් කියන්නේ මෙන්න මෙහෙම කතන්දරයක් යන්නේ. අර පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන නිසා මේක මෙහෙම කරන්නම්කෝ. හරි මේ තියෙන පොළොව කියලා හිතමු. මෙතන උපකරණයෙන් ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා එනවනේ. හරි. මේ උස කියනවා h. ප්‍රක්ෂිප්තයක් යන්නේ ඔය හරි. ඊළඟට මේ සමය ගත වන කාලය t. ඕකේ අපි t තියාගමු ගත වූ කාලය. හරි. දැන් කියන මේ අතර සම්බන්ධය h හා t අතර සම්බන්ධය මෙහෙමයි එන්නේ කියලා කියනවා. හරිද? එතකොට විසි කරන බෝලයක් පොළොව මට්ටමේ සිට පිහිටන උස සහ ඊට ගත වූ කාලය. උපකරණයක් භාවිතයෙන් පොළවේ සිට ඉහළට විසි කරන ලද බෝලයක් පොළොව මට්ටමේ සිට පිහිටන උස h ලු හරි ඊට ගත වූ කාලය t. ඕකේ. දැන් එහෙනම් බලමු බෝලය පොළවේ සිට මීටර 10ක් ඉහළින් ඇති අවස්ථාවේ ගත වී ඇති කාලය. එහෙනම් ලේසිනේ. මොකද හතන්දරේ h සමාන කීයද එහෙනම්? h සමාන 10යි මීටර. එහෙනම් අපි දන්නවා h සමානයි 12යි t ඍණ t වර්ගය. h කීයද පුතේ? h මීටර 10යි. පොඩි ගැටලුවක් තියෙන්නේ. right. t වර්ගය. එහෙනම් දැන් අපි t ඍණ t වර්ගයක් තියෙන මෙතන. හරි? එතකොට ඒකට ධන t වර්ගය සුළු කරාම මෙහා පැත්තට එනවා ධන t වර්ගයක්. හරි? එතකොට මෙතන ඉතුරු වෙන්නේ 12යි t. 12යි t අපි ඍණ 12යි t දෙපැත්තටම ඇඩ් කරොත් එහෙම මොකක්ද වෙන්නේ? මේ පැත්තට එනවා ඍණ 12යි t. 10 ධන t වර්ග ඍණ 12යි t සමාන වෙන බිඳුව. එහෙනම් අපි බලාපොරොත්තු උත්තරේ මොකද්ද? t වර්ග ඍණ 12යි t ධන 10. අයියෝ සිම්පල් නේ. t වර්ග ඍණ 12යි t ධන 10 සමාන බිඳුව. මම පද ටික පදවල පිළිවෙල මාරු කරා. රයිට්. එහෙනම් ඔන්න උත්තරය අපිට ලැබිලා තියෙනවා t වර්ග ඍණ 12යි t ධන 10 කියලා. හරි. එහෙනම් මම ඒක ආයෙත් ලියා ගන්නම්. t වර්ග ඍණ 12යි t ධන 10 සමානයි බිඳුව. right. දැන් මොකක්ද අහන්නේ? එම වර්ගජ සමීකරණය විසඳා බෝලය මීටර 10ක් ඉහළින් පවතින කාලය ආසන්න තප්පරයට සොයා එම උස මට්ටමට ඉහළින් බෝලය රැඳී තිබූ කාලය. ඒ කියන්නේ සරලව මොකද පුතේ? t නේ අහන්නේ. නේද? ඔව් t අහන්නේ තප්පර වලින්. හරි? කියනවා මූල 26 වර්ගමූල 26 5.09 කියලා ගන්නලු. වර්ගමූල 26 ගන්න කියන 5.09 කියලා. හරි? ඔන්න සුළු කරමු. හරි වර්ග පූර්ණයෙන් ගන්නත් පුළුවන් නැත්නම් සමීකරණයෙන් ගන්නත් පුළුවන්. හරි? ඔන්න මම වර්ග පූර්ණයෙන් ගන්නම්කෝ මේ බලන්නකෝ. වර්ග පූර්ණයෙන් යද්දි ඉස්සෙල්ලාම පුතේ මෙන්න මේ ස්ටෙප්ස් ටික ෆලෝ අප් කරන්න. මොකද්ද? පළවෙනි එක තමයි t වර්ග ඍණ 12යි t මෙන්න තියෙන ධන 10. මේ 10 අපි එහා පැත්තට ගෙනියමු. හරි? ඍණ 10ක් වෙනවා. අවුලක් නැහැ නේ. ඒක තේරුණානේ මොකද්ද හතරන්දරේ කියලා. හරි. ඊළඟට පුතේ ඔයා කරන්න t වර්ගයේ වර්ගමූලය t ගන්න. හරි ඊළඟට ඍණ 12 ඉන්නවා ඍණ 12. ඍණ 12 දෙකෙන් බෙදාගන්න. ඍණ 12 දෙකෙන් බෙදුවාම ඍණ 6යි. දැන් අපි දාන සම්පූර්ණ වර්ගය. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න තියෙන මෙතන දෙවෙනි පදේ 6. 6 වර්ගය අඩු කරනවා. 6 වර්ගය කීයද? 36යි. එයා අඩු කරනවා. හරි? දැන් බලන්න මොකද උනේ කියලා. මොකද්ද මේ මං කරපු මේ අපබ්‍රංශ කියලා තේරෙන්නේ නැතුව ඇති. එහෙම තේරෙන දෙයක් කෙනෙක් ඉන්නවා නම් එයාට තමයි මෙන්න මේ පැහැදිලි කිරීම. මම මෙයා පොඩ්ඩක් සුළු කරලා ගන්නවා. ඊට කලින් මතක් කරමු a ඍණ b වල හරි වර්ගය කොහොමද එන්නේ පුතා? a වර්ග ඍණ 2යි ab ඒ කියන්නේ මෙන්න මේ පද දෙකේ ගුණිතය
ධන b වර්ගය කොහොමද එන්නේ? හරි. මේ බලන්න මම ගන්නවා මෙන්න මේ සම්පූර්ණ ප්‍රකාශනය. මොකක්ද ඒ? t ඍණ 6 වර්ගය ඍණ 36 ඔන්න සුළු කරලා බලමු. දැන් මේ t ඍණ 6 වර්ගයට මෙන්න මේ දීපද ප්‍රකාශනයක වර්ග ආයතය ගමු. හරි. මොකක්ද දෙන්නේ ඉස්සෙල්ලාම t වල වර්ගය. ඕකේ. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? දෙවරක් 6 වරක් t. හරිනේ? හරි. ඊට පස්සේ එනවා පුතේ සම්පූර්ණ වර්ගය 6 සම්පූර්ණ වර්ගය 36යි. ඉතුරු ඍණ 36 එහෙම ලියාගත්තා ඈ. දැන් මොකක්ද දෙන්නේ බලන්න. t වර්ග ඍණ දෙවරක් 6 ඍණ 12යි t. ධන 36 ඍණ 36 මොකක්ද වෙන්නේ? කැපෙනවානේ. එහෙනම් මේ බලන්න මම මොකද්ද කරලා තියෙන්නේ? t වර්ග ඍණ 12යි t අරගෙන තියෙනවා. එතකොට මෙන්න මේ t වර්ග ඍණ 12යි t වෙනුවට තමයි පුතේ මම මේ ප්‍රකාශනය ලියලා තියෙන්නේ. එහෙනම් කිසි අවුලක් නැහැ. right? අවශ්‍ය කෙනෙක් මේක නෝට් කරගන්න. right. දැන් අපි සුළු කරමු. දැන් මොකද්ද කරන්න ඕනේ එහෙනම්? t ඍණ 6 වර්ගය ඍණ 36 දකුණු පැත්තට යනවා කොහොමද? ධන 36ක් විදිහට. right? එහෙනම් 36න් 10ක් අඩු නම් කීයද පුතා? 36න් 10ක් අඩු නම් 26යි. අන්න right. ඔන්න අපේ භාණ්ඩය ආවා. t ඍණ 6 වර්ගය. හරි නේද? right. දැන් ගමු එහෙනම්. එහෙනම් වර්ගය එහා පැත්තටදී මොකක් වෙනවද? වර්ග මූලය වෙනවා. වර්ග මූලය. අපි දන්නවා පුතේ වර්ග මූලය දාද්දී ධන හෝ ඍණ දාන්න ඕනේ. ඇයි ඒ? ඕනෑම වර්ග සංඛ්‍යාවකට මූල දෙකක් තියෙනවා. උදාහරණයෙන් ගත්තොත් මේ බලන්න 4 කියන සංඛ්‍යාව වෙනවා. දෙවරක් දෙක දැම්මත් 4 එනවා. ඒ වගේම ඍණ දෙවරක් ඍණ දෙක දැම්මත් 4ම ලැබෙනවා. එහෙනම් 4 වර්ගමූලයට අපි මොකක්ද දාන්නේ? වර්ගමූලයට ගන්න පුළුවන් ධන හෝ ඍණ දෙක. ධන දෙක ගන්නත් පුළුවන් ඍණ දෙක ගන්නත් පුළුවන්. හරිද? right. එහෙනම් වැඩි ටක් ගාලා ඉවර කරමු. මේ ගන්න ඉච්චර වෙලා කියන්නේ නැහැ. හරි. එහෙනම් t ඍණ 6 සමානයි ධන හෝ ඍණ 26 වර්ගමූලය දීලා තියෙනවා පුතේ අපිට 5.09. හරි? right. එහෙනම් t ඍණ 6 මොකක්ද වෙන්නේ? මෙහා පැත්තට එන්නේ කොහොමද? ධන 6 විදිහට මම එහෙම තියාගන්නම්. right. දැන් අවස්ථා දෙක ලියමු. එහෙනම් t සමානයි 6 ඍණ 5.09. හෝ t සමාන වෙනවා මොකද්ද? 6 ධන 5.09. right. එතකොට t සමානයි 6න් 5 ගියම් කීයද? 1.09යි තප්පර. හෝ t සමානයි 6යි 15යි 11.09 තප්පර කියලා එනවා. හරි. දැන් ඔහොම තියාගමු පොඩ්ඩක් ආයෙ පාරක් මම ගන්නට යනවා. මොකද්ද කියලා තියෙන්නේ? එම වර්ග සමීකරණ විසඳා ගෝලයේ මීටර 10ක් ඉහළින් පවතින කාලය ආසන්න තත්පරයට සොයා එම උස මට්ටමට ඉහළින් ගෝලයේ රැඳී තිබූ කාලය. හරි. මේ උස මට්ටමක් දීලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ මෙතන h සමානයි 10 කියලා ගන්න බෑ. එහෙනම් h සමානයි 10 මේ h කියලා කියන්නේ දැන් මීටර 10 කියලා කියන්නේ මෙයා දීලා තියෙන බෝඩර් එකක් නේ අපිට. එයා තමයි 10 මීටර වෙන්නේ. හරි. මෙයා නෙමෙයි. h කියන්නේ උස හරි. හැබැයි 10 මීටර අවස්ථාවේ ගැන තමයි මේ දීලා තියෙන්නේ. හරි. right. දැන් අපි හරි දැන් බලමු උත්තරේ. දැන් පුතේ අපිට අවිලා තියෙනවා එකක් තප්පර 1. හරි නේද? ඔව් 1.09යි. ඊළඟට 11.09යි. එතන තව එකක් කියනවා ආසන්න තත්පරයට හොයන්නලු. ආසන්න තත්පරයට හොයුවම මොකක්ද වෙන්නේ? මෙතන බිඳුව තියෙන්නේ. ඒ නිසා t සමාන මෙතනදී තත්පර 1යි. හරි මෙතන හා කියලා දැම්මම t සමාන 1යි තත්පර හා t සමානයි 11.09 මේක ආසන්න තත්පරයට ගත්තාම වෙනවා 11යි. හරි නේද වැඩි මේක තේරුණාද? right. දැන් මොකද වෙන්නේ? දැන් ඔයා තේරුම් ගන්න මෙන්න මේ අවස්ථාවේදී කියන්නේ මීටර 10 පැනලා යන අවස්ථාවේදී මෙන්න මේ ලක්ෂ දෙක තමයි හම්බ වෙලා තියෙන අපිට 1.11යි කියලා. නේද? 1.11 නේද? ඔව් 1.11. එහෙනම් මෙන්න මේ මීටර 10 සීමාව පහු කරලා තප්පර කොච්චරක් රැඳිලා තියෙනවද? එහෙනම් තප්පර 1 ඉඳන් තප්පර 11 දක්වා රැඳිලා තියෙනවා. තේරුණා නේද? එහෙනම් රැඳී සිටි කාලය වෙන්නේ
සාමාන්‍ය කොච්චරද? 11න් එකක් ගියහම තප්පර 10යි. පැහැදිලි ඇතිනේ? 11න් එකක් ගියහම right. පැහැදිලි ඇති. අපහැදිලි භාවයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. බලමු මම වචනෙන් පුළුවන් තරම උත්සාහ කරනවා පැහැදිලි කර දෙන්න. right. එහෙනම් පුතේ ආයි වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකත් හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාගන්න. ඔයාගේ යාළුවාටත් බලන්න ෂෙයා කරන්න.